උඩ නැගලා අඹ කඩනවා අච්චාරු දාන්න. කොහොමද පිළිය? ටකිජන් එකේ අද මේ කට්ටිය මොර කොල්ලෙක් ගවේ කොල්ලෙක් අච්චාරු වදනවා. මේ මිනිස්සු දාන්න යන්නේ. ගරාවක් නෑ හරිම පිරිසුදුවත් නෙවුවා. නూరు කොල්ල පැන් රසට කන්නේ නෑ. පැන් රහ වින්නේ නෑ. සැරට කන්නේ කොල්ලෝ. හරි කොළඹ කෙල්ලෝ කන්නේ නෝ. අච්චාරුව රස විඳින්න තමයි දැන් සූදානම් වෙන්නේ. රස විඳින්න ඉවරයි. රස විඳින්න ඉවරයි සාමාන්‍ය. ඉන්න මේ අපේ ශැකි අඹ කඩනවා. දැන් දෙන්නවා. අම්ම ගත්තත් ඉවරයි පාරේ. ගහ උඩ නැගලා අඹ කඩනවා අච්චාරු දාන්න. වැටෙන්නේ නැතුව අඹ කඩන්න. ඇති ඔය අඹ ඇති දැන් බයි. හරිද වැටෙන්නේ නැතුව බයි. කඩලා මහන්සි කොල්ලට දැන් ඔන්න කොල්ල එනවා. උසහින්දා උසහින්දා ඉතින් යනවා අච්චාරු හදන්න අපි එතන ගමු. මේ අපේ කොල්ල වරටම වැඩ තේනවනේ ඉතින්. බලන්න උනන්දු. බලන්න ඉතින් අච්චාරු හදන්න උනන්දු. මේ ටික කඩාන ආවා. ගස් නැගලා. ගහේ බඩ ගාලා. අම්බ කඩලා. බලන්න ඉතින්. කට්ටියටම දෙන්න නේද අම්බ අච්චාරු. අම්බ අච්චාරු. මට කරන්න දෙයක් නැහැ බලෙන්ම අපි ආසනයනේ අම්මලාට වද දෙන්න. අපි හොඳ පීතු ළමයි. තාතනියම වැඩ. අම්බ අච්චාරු හදමු. දෙන්න යන සෙට් එකටම සුපිරි අම්බ අච්චාරු. එක්ක කයි. නුවර අච්චාරුවක් දෙන්න යන්නේ කට්ටිය. මොර කොල්ලෙක්. ගවේ කොල්ලෙක්. අච්චාරු වදනවා. ඉතින් මම ලුණු මිරිස් ටික හදාගෙන නිකන් මම අර ලුණ පොඩ්ඩක් කම්බියක් උඩ ශරීර කරන්න බෑ. මම සුද්ධ කරන්න. මිනිස් නේ. ස්ථාවයකට පත්තලා තියෙන්නේ අපේ මිරිස් විතරයි හම්බුනේ. ඇන් ටික ලුණු නෑනේ. ලුණු නෑනේ. මේක හදන්න බෑ මම කුවෙන් අර ලුණු ටික ගන්න එනවා. එයා නුනන්දේ අඹල් ඔය ඇන්ටි එයා රෝමි කොහොමද පිළිය? වීඩියෝ එක ඇදී ඇහැ නගින් ගියේ මගේ ඇහි ඇනෙනවා තාඩි පොඩ්ඩ යන්නවා මේ ඉන්නේ සීනේ අපි මොකද මොන කිචන්ද මේක කියන්නේ බට කිචන් එකේ අද මේ අඹච්චාරුවක් මම ලුණු එක මම එන්නම්කෝ මට තාම නෑ ඉතින් මම දෙකක් කරලා දෙකක් කරලා දැන් ඉන්නවා කොහොමද නේ ඉන්නේ නෑ එහෙලනේ ඔය චූරන්නද ඉන්නවනේ දාපට ඉන්නේ දෙවෙනි පාර කපල ඉවරලා තායි මේ හොදනවා පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ලුණු නැතුව නැත්තම් මේක ලුණු නෑ මේ දැන් මේ අපි මේ ෂූටින් ඉන්න ගෙදර මේ ලුණු පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. දැන් කට්ටියටම කන්න ආසෙ ඉන්න බලමු අපි කොහෙන් හරි ගෑනලා හරි අදා හදනවා. අපි සංගලේ ටිකක් කරන්න ඕනේ.
හදලා ඉවරයි. හරිද? හදලනේ කපලා ඉවරයි. මම පොඩ්ඩ වැඩ දාලා ලස්සන හැදුවා. කියන්නේ කැලි කැලි වල කැපුවා අපි කට්ටියටම කන්න මේ හැදුවා. ලුණු නැති ප්‍රශ්නයක් තියෙනවා මචං. ඒක හින්දා අපි මේක ෆ්‍රිජ් එකට දාලා තියෙනවා ලුණු ගේන ගමන්. ලුණු ප්‍රශ්නෙට විසඳුම. ඔන්න කෙටින්. ඔයාලා ෂූටින් අතරේ මම ඔක්කොම වැඩ ටික ඉවර කරා. කොහොමද වැඩ? හායි. ඇඳුමුත් වෙනස් වෙලා අපි එන්නේ රෑ වෙලා ඉතින් දැන්. ඇත්තටම 11 ගමනක් වෙලාව දැන් තමයි ෂූටින් ඉවරුනේ. අපි ඉස්සෙල්ලා අම්ම කැපුවෙන් පස්සේ එක දිගටම අපිට වැඩ සෙට් වුණා. ඒක හින්දා අපිට බැරි වුණා. දැන් අපි ෂූටින් හදන්න යන්නේ. අපි ෆ්‍රිජ් එකට දැම්මා ඉස්සෙල්ලා වල මතක ඇති. අපි ලුණු හොයාගත්තා. ලුණු ගෙදරම තිබිලා අපිට හම්බුන්නේ. ඔන්න දැන් තමයි හම්බුනේ. ඡඩා. තාම හොඳට තියෙනවා මම හොඳට කපලා වෙන කරලා. තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මෙච්චර වෙලා හිටියත් ඉවර වෙනකම්. දැන් මේ මිනිස්සු දාන්න යන්නේ. මේ පොඩ්ඩයි. ගම්මිරිස් නෑ ලුණු මේ මුවත් වගේ නමාලු. මෙයාට තමයි මේ අත් හොදලා මේ මගේ අත්වල මේ කිසිම දරාවක් නෑ හරිම පිරිසුදුවත් නෙවුවා. ඉතින් මදි කියලා Hai Rai. Nästan med dulu juga. Gitu. Dulu juga. Makan nih. Nuwar rasa දෙන්නේ කෙලින්ම කොළඹ කට්ටියට. ඈ? සීනි දැම්මොත් නම් රස නැති වෙයි. මේ රස හොඳ නැද්ද? apa mana kan? Kita tahu taste කරා. නూరు කොල්ල පැන් රසට කන්නේ පැන් රහ වෙන්නේ සැරට කන්නේ කොල්ලෝ. හරි කොළඹ කෙල්ලෝ කන්නේ. ඔයාලා කන්නේ සැරටද? මොකද්ද? පැණි රසට සීනි දාලාද මෙව කන්නේ නැත්නම් නිකන්ද? නිකන් කදින නේද මචං රස. මේ අත මගේ පොඩ්ඩක් දැන් නම් මේ මිරිස් පාට වෙලා ගෙදර ඉඳන් මම මේව කරනවා. මේව කරන්නේ නැහැ වෙතද. සීනි දාලා රසද කියන්නේ? දැන් අපි කට්ටියත් එක්ක මේ විදාන කමු. බෙදාගෙන කමු. බයි. Ayo kan? Hindi kakak din doy. Wow. අවසාන නේ. කොම්බනද? උදියා. සුපිරිනේ. අවයන් කන්න බෑද? ඉදම ඔක්කොම මේවා ඔව් උදේ කපලා අපිට රෑ මේ ඉතින් ලුණු හොයන්න ගියානේ මේ බා දැන් තියෙන අපිට කන්න ගියේ කන්න ගියා මෙතන
නැත්තම් video දාන video එක. වරණ වැඩි කරා. දොළ දුන්නා. අඟුල්. ඒ උදේ රෑ ගන්නකදී මේකනේ. ඔව්. දොළ දැම්මා ඔක්කොම දැම්මා. රස බලන්න. හරිම පිරිසුදුයි. එන් කරන්න කියන්නේ. අපේ ශගීගේ රස අඹ අච්චාරුව රස විඳින්න තමයි දැන් සූදානම් වෙන්නේ. රස විඳින්න ඉවරයි. රස විඳින්න ඉවරයි සමහරවිට ඉවරයි. රස විඳින්න ඉවරයි ඉතින් මේ ඇත්තටම මාර රසයි මම ආවේ මේ පස්වෙනි වටේට තමයි මම ආවේ. ඊ රසයි රසයි. හරිනේ. හරි ඔබට මොන වගේ අදහසක්ද ඒ ගැන කියන්නේ? රසයි. අම්ම කඩේක් දාගන්න පුළුවන්ද මට? අච්චාරු කඩේක් දාගන්න පුළුවන්ද නුවර? ඔයා නෑ ඔයා යන්න. පෙරහැර කාලේ මේක මල්ලකට දාන මල්ල 150 මල්ල 150 අඹ අඹේ සුනිනාලි දෙනවා අඹ ගන්න අපේ හදට සතුටක් මුසු වේනම් අපේ තුකට සුසුමක් මතු වේනම් අපේ හිතට ඉවර කරන්න යන්නේ. අඹ හැදුවා උදේ ඉඳලා ගස් නැගලා අඹ කඩලා දැන් අපි අඹ අච්චාරු කාලා දැන් ඉවරයි. ඇත්තටම අපි මේ වීඩියෝ එක කරන්න වෙන්නේ හිටියේ. ඔව්. ඒකින්ද අපි ගත්ත වීඩියෝ එක ආතලයකට ගත්තේ පළවෙනි වීඩියෝ එක ගහේ නගින එක ඒක ගත්තේ vertical. ඒකින්ද අපිට මේ ලෑන්ඩ්ස්කේප් ගන්න බැරි වුණා. හර මේක ගන්න බැරි වුණා. ඔව්. කමන්නේ කොහොම හරි වීඩියෝ එක ලස්සන එඩිට් කරලා දාන්නන්නේ. එහෙනම් ටටා බයි. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි. ඒක ඇතයි ආටි. අනේ පාටකව. ඒක ආටි කතයි මගේ අත දිගට. බයි බයි ටටා ටටා.